පුංචි තිරේ වගේම සිනමාවේ තාරකාවිය ශරණිය අක්කා. ඉතින් අක්කේ කොහොමද? හොඳින් ඉන්නවා. අන්ලොක් ගැන මොකක්ද කියන්න තියෙන්නේ? අන්ලොක් ගැන කියන්න තියෙන දේ ඉතාම ලස්සන චිත්‍රපටයක් ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට බලන්න තියෙන. ඉතින් අපි ඉදිරි දින කිහිපෙදී මේකේ රුගත කිරීම කරනවා. ඉතින් මම හිතනවා වැඩි විස්තර කියන්නේ නැතුව අපි චිත්‍රපටය අවසන් කරලා චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට බලලා ඒක රස විඳින්න දෙමු කියලා. අක්කේගේ චරිතය ගැන පොඩි ඉඟියක් දෙන්න පුළුවන්ද? පෙම්වතියගේ චරිතයක්ද මොන වගේ චරිතයක්ද කියලා? ඔව් මගේ චරිතය අමන්දා. ඇත්තටම පෙම්වතියගේ චරිතයක් සහ මේ ආදර සම්බන්ධතා අතර මේ සිදුවෙන යම්කිසි ප්‍රශ්නයක් ගැන තමයි මේ කතාව පුරාම දිවෙන්නේ. ඉතින් ඒක හරි ලස්සනට හරි හාස්‍යාත්මකව ඉදිරිපත් වෙනවා. ඉතින් මම හරි ආස කැරක්ටර් එකක්. ඉතින් මම හිතනවා ඉදිරියේදී ඒක අතිසාර්ථකව බලා ගන්න පුළුවන් වෙයි කියලා. සජිත අයියාගේ මොන වගේ සපෝට් එකක් ලැබෙයි කියලා හිතනවද? සජිත් එක්කම පළවෙනි වතාවට වැඩ කරන්නේ. හැබැයි සජිත් කියන්නේ අති දක්ෂ රංගන ශිල්පියෙක් අපිට මෑත කාලේ ඉන්නේ. ඉතින් මම හිතනවා ඔහු සබ්ජෙක්ට් එක දන්න කෙනෙක්. ඉතින් ඒ නිසා වැඩ කරන්න ඉතා පහසු වෙයි. සහ මගෙනුත් ඔහුට ලැබෙන්න ඕන සහයෝගය මම අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ඉතින් අපි හොඳ කම්බිනේෂන් එකක් කියලා හිතනවා. ඉදිරියේදී මේ චිත්‍රපටයේ තුලින් බලා ගන්න පුළුවන් වෙයි මේ කම්බිනේෂන් එක කොහොමද කියලා. ඉදිරි වැඩ කටයුතු මොනවද අක්කේ? ඉදිරියේදී චිත්‍රපට කිහිපයක්ම රුගත කිරින්න මම මේ ආපු වෙලාවේ සූදානම් වෙලා තියෙනවා සහ ටිකක් මිනි සීරීස් කිහිපයකුත් තියෙනවා බලා ගන්න. එහෙනම් අන්ලොක් තුලින් අපි හම්බෙමු.